ඇවිල්ලා මම ටික දාලා ඉන්න හම්බුනේ. මට යන්න ඕන හරි ඉක්මනට. ඒ කතාව කියලා වැඩක් නැහැ. සිංහල ගෞරවවාදයක් කරන්න රෙජිස්ටර් වෙලා ඉතින් තමයි පෙරදිනින් මට යන්න ඕනේ. එතනදී මගේ උපාධි තියෙන්නේ සිංහල ගෞරවවාදයක් තියෙනවා. ශාස්ත්‍රපති උපාධියක් තියෙනවා. PhD එකක් තියෙනවා. ඒ ඔක්කොම සාහිත්‍ය හා සම්බන්ධ ඒවාගේ. මොකද පාසල් අධ්‍යාපනයේදී මම සාහිත්‍ය ඉගෙනගෙන නැහැ. සාමාන්‍ය පෙළට සිංහල විෂයට ඩී සමාර්ථයක් තියෙනවා ඉච්චරයි. 1974 විද්‍යා විෂයක් අදාළව අපිට ඒ කාලේ ප්‍රැක්ටිකල් තියෙනවා. තියරි පාස් වුණාම ප්‍රැක්ටිකල් කෝල් කරනවා. වික පාස් වෙන්න ඕන. අපි තමයි අන්තිම වර්ග 974 ප්‍රැක්ටිකල් කරපු කණ්ඩායම. තියරි පාස් වුණාම ප්‍රැක්ටිකල් කෝල් කරන්න මාස 3ක් විතර මුලින් විවේකයක් යනවා ඒ කාලේ. ගාලනගර ජනප්‍රිය ප්‍රේම පාසලක මම ඉගෙන ගත්තේ. මගේ පන්තියේ දෝ යාළුවෙක් ඔය විවේකයේ ප්‍රයෝජනෙට අරගෙන ඒ කාලේ ගියා. යාගේ ඥාතිවරයෙක් හිටිය මන්නාරමේ ඒ ගිහිල්ලා යා නිකන් හිටියේ නෑ. ගිහිල්ලා ඉංග්‍රීසි පන්තියකට ගියා. ඊටවත් දෙමළ මුස්ලිම් පවුල් කීපයක්ම ඇසුරු කළා. මේ යාළුවගේ කතාව මේ කියන්නේ. මගේ යාළුවගේ විදිහට ඒ කාලේ මන්නාරම කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනකොටස් තුනම ඉතාම සුහදව මිත්‍රශීලීව ජීවත් වෙච්ච පළාත. හරි තාම මිනිස්සු කියලා මට කියලා තියෙනවා. මන්නාරේ මහදිසාපතිවරයා වීටියයි බැනීම ඇඳගෙන සිරිප්පු දෙකක් ඇතුව හවසට පන්මල්ලත් අරගෙන පෙරද මුලදී හම් වෙනවා කියලා. තාම මිනිස්සු අපේ යාළුවෝ ඇසුරු කරපු දෙවල පවුල් කීපයකින් එක පවුලක තමයි මේ කියන්නේ යන ශාන්තිනි කියන බැරිය හිටියේ. ශාන්තිනි කියන්නේ අවුරුදු 16 විතර පාසල් බැරියක්. හවසට මේගොල්ලෝ මේ හිතවත් පවුල් වල ගියාම ශාන්තිනිගේ ගෙදර තිබුණේ වන්නාර මෙතන තනේ වන්නාරම යන පාරේ පේසානේ හන්දිය කියලා හන්දියක් තියෙනවා. ඒ හන්දිය පිටිපස්සේ මයිල් වාහන කියලා කඩයක් තියෙනවා. ඒ කඩේ පිටිපස්සේ ගෙදර තමයි ශාන්තිනිගේ ගෙදර. ගියාම වත් දිලුම් කඩලා මැදේ තියලා ගන්නවා. හරි සංග්‍රහශීලී කිරුකෝපි හදලා දෙනවා. හැබැයි අපි යාළුවෝ ලොකු ගැටලුවක් තිබුණා. එයා දෙමළ වචනයක්වත් දන්නේ. අරගොල්ලෝ සිංහල වචනයක් කතා කරන්නේ. කුමාරයා මේ යාළුවා ඉංග්‍රීසි මාධ්‍යය කට් කරලා කොන්නොන්ට කැමරාවට පැනලෙනවා. ශාන්තිනි ඉස්කෝලේ යනවා හම්බ වෙනවා. ඕනට මොන හම්බ වෙනවා. ඒකට කතා කරලා තේරෙන්නේ නැහැ. hina වෙනවා ඒක. මාස දෙකක් විතර ගිහිල්ලා යාළුවට ප්‍රැක්ටිකල් කෝල් කරනවා. බුගාලු යන්න වෙනවා. යන්න කලින් දවසේ මේ හිතවත් පවුල් වල අය ඔක්කොටම රැ කෑමට ආරාධනා කරනවා. කෑම කාලේ වුණා අපේ යාළුවා. ඒගොල්ලෝ ඉස්සරහට ගිහිල්ලා සිංහලෙන් කතා කරන්න කියනවා. මම හිනා බුගාලු යනවා. මට ආයෙත් මන්නාරමට ලැබෙන එකක් නෑ කියලා. ඒ වෙලාවේ ශාන්තිනි අඬනවා. හොඳටම අඬනවා. ඒක තමයි එකම එක අත්දැකීම මගේ යාළුවා මට කියලා දෙනවා. දැන් මගේ පළවෙනි වෘත්තිය ගුරුවරයෙක් හැටියට මම ආරම්භ කරලා 81 අවුරුද්දේ තිබිච්ච ආණ්ඩුව මාරු කරලා යනවා මොන්රාගලට. ඒ ඉන්න කාලේ තමයි අපි 83 ජුලි කලබල කියන අවාසනාවන්ත කාලේ මම අත්දැකීවා. බොහොම දෙනෙක් දන්නේ නැතුව ඇති ඒවා. ඒ කාලේ මහා අවාසනාවන්ත දේවල් සිද්ධ වෙන්නේ. කොල්ල කෑම ගහත